තෙරුවන් සරණයි. අද කතා කරන්න කියලා බැලුවා ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මේ දිගේ මේ ඇතිවෙච්ච ව්‍යසනය සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් අහන. ඊට පස්සේ මගේ අතීත වීඩියෝ එකක මම මේ ව්‍යසන ගැන කියලා තිනවා. ඒ ගැනත් ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරලා තියෙනවා. ඊට පස්සේ මේ ව්‍යසනේ ඇයි එන්නේ? මොකක්ද මේ උනේ? ඇයි මේ තරම් බරපතල ව්‍යසනයක් ආවේ? මේකේ අරමුණ මොකක්ද? ඊට පස්සේ ආධ්‍යාත්මික නායකයෙක් මේ රටට මේ පත්වීමක් එහෙම නැත්නම් ඒකපත් වෙනවා කියන ස්ථිරතාවයක්ද මේ දුන්නේ කවද්ද එහෙම ආධ්‍යාත්මික නායකයෙක් මේ රටට පහළ වෙන්නේ තවත් මේ අනතුරු එනවා ඊට පස්සේ තවත් ප්‍රශ්න වගේ තිබ්බා මෙන්න මේ වාගේ කාරණා ටිකක් එක්ක කතා කරන්න කියලා මම බැලුවා ඇත්තටම මේ ව්‍යසනය එන්න තිබ්බේ මීට මාස 6-7කට කලින් එහෙම තමයි ඒ කාලේ ගණනයම් තිබ්බේ. ඒ වෙලාවේ යම් සැකස්මක් ආවා. යම් කිසි මේ ව්‍යසනය ආරම්භ වීමක් සිද්ධ වුණා. මහා සුලිකුණාටුවක් එහෙම නැත්නම් මහා වර්ෂාවක් මහ පොළොවට ඇදහැලෙන්න කරුණු සකස් වෙගෙන ආවා. නමුත් ඒ වෙලාවේ ඒ කාරණාව ආපහු නැවත ටික අඩු වෙලා ගියා සබාධමෙන් හේතු වුණේ ඒ වෙලාවේ ඒක ක්‍රියාත්මක වුණාට සබාධමෙන් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ ඒ වෙලාවේ. මොකද ඒ වෙලාවේ ඡන්ද උණුසුමක් අලුත් නායකයෙක් මේ කියන කාරණා උඩ රටට නායකයෙක් පහළ කිරීම කියන ආධ්‍යාත්මික නායකයාට මාර්ගය සකස් කරලා දීම කියන කාරණාව ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ කාරණාව උඩ මාස 6-7කට කලින් මේක සිද්ධ වෙන්න තිබ්බ. ඇත්තටම මේ මහා වර්ෂාව මහා ගම් වතුර ගැලීම මම වසරකට විතර කලින් වීඩියෝ එකක් දාලා ඉවරලා කියන මේ වාගේ කතාවක් මේ දලදා වහන්සේගේ මහා සම්මතයට එරෙහි වෙනවා නම් මේ සබාදහම උත්තර දෙන්නේ මහා වර්ෂාවට. මේ මහා වර්ෂාවේ ප්‍රතිඵලය කවදාවත් හිතන්නේ නැති මහා ගම් වතුරක් එන්න ඕන. මහා නායෑමක් වෙන්න ඕන කියලා මම අතීතයේ කියනවා. ඒ දේ සිද්ධ වුණාට ඒක කලින් ඕක වෙන්න ඇවිදින් නතර වුණා. මොකද ඒ වෙලාවේ මේ පාලකව පිළිබඳව ඡන්ද උණුසුම මේ කාරණාත් එක්ක මේ දේවල් යටපත් වුණා ඒ වෙලාවේ. නමුත් ඒ දේ තමයි මේ සිද්ධ වුනේ. නමුත් ඒක පිළිගත්තා නොපිළිගත්තා මගේ ගණනේ මම කියන්නේ. එතකොට මේ මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ ඇයි? මේ වෙලාවේ මම එදත් කිව්වා එදා ගැමුණු භවයේ දරාගත්ත දුටු ගැමුණු රජතුමාගේ භවයේ දරාගත්ත කෙනා මේ වෙලාවේ ඉපදිලා ඉන්නේ. ඒ කෙනා ආධ්‍යාත්මික ශක්ති දරාගෙනත් ඉන්නවා. ඒ කෙනාට දලදා වහන්සේගේ පූර්ණ ආශිර්වාදයේ පූර්ණ ශක්තිය හිමි වෙලක් තියෙනවා. ඒ තමයි මහා සම්මතය. මේ ලෝක නායකත්වයේ දරන්නේ ශක්තිමය වශයෙන් දලදා. ශක්තිමය පැතිකඩක් ඔස්සේ ලෝක නායකත්වයේ දරන්නේ දලදා වහන්සේ. ඒ දලදා වහන්සේගේ මහා සම්මතය ඒ නායකයාට හිමි වෙලා තියෙනවා. ඒ මහා සම්මතය ගැන මම පැහැදිලි කරගෙන ආවට සමාජය පොඩි පිරිසයි පිළිගන්නේ. ඒකට අවුම්කම් දෙන්නේ බොහොම පොඩි පිරිසක්. එතකොට මම එදා ඉල්ලුවා ඒක මේ සමාජයට පෙන්නන්න. මේක මම කිව්වට මේක ශ්‍රවණය කරගන්න පිළිගන්න අයත් නිහඬයි. පිළිගන්න අයටත් කරන්න දෙයක් නෑ පොඩි පිරිසක්. එතකොට ඒකට වෙන උත්තරයක් නෑ. එදා සබාදහමින් ඉල්ලුවා ගැමුණු රජතුමා මහ පොළොවේ ඉපදිලා ඉන්නවනේ. ඒ කෙනා මහා සම්මතයේ දරාගෙන රටට නායකයා, ලෝකයට නායකයා, ආධ්‍යාත්මික නායකයා හැටියට ඉන්නවනම් දලදා වහන්සේගේ මහා සම්මතයට එරෙහි වෙනවනම් මේ සබාදහම උත්තර දෙන්න ඕන මහා වර්ෂාව. ඒක සුලිකුණාටුවක් කියලා කිව්වොත් අවසානයේ වැටෙන්නේ වැස්සක් නේ. සුලිකුණාටුවක් කියන තැනින් අපි ඒක කිව්වත් වැටෙන්නේ මහා වැස්සක්. මේ මහා වැස්ස වැටිලා ඒ සත්‍ය මේ සමාජයට පෙන්වන්න කියන ඉල්ලීමක් එදා මම සබාදහමින් කරා. ඒ ඉල්ලීම ඉෂ්ට වුණා ඇත්තට. ඒක කවුරු පිළිගත්තා නැතා මගේ ගණනේනේ මම කියන්නේ. ඒක තව කෙනෙකුට පිළිගන්නේ නැති වෙන ප්‍රශ්නයක් නෑ. මේ මොකක් හරි උෂ්ණත්ව වෙනස් වීමක්, අවපීඩනයක් ඇති වුණා. අවපීඩනයේ ප්‍රතිඵලයක් සුලිකුණාටුවක් ආවා. ඒකේ ප්‍රතිඵල තමයි මේ තව කෙනෙකුට එහෙම දකින්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කෙනාගේ විදහාස. ඊට පස්සේ මේ ඒ නායකයා ඉන්න බව මේ සබාදහම තහවුරු කරගත්තා. මේ සබාදහම තහවුරු කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේක අපේ රටේ දන්න අය ඉන්නවා. ඒ කියන්නේ දලදා වහන්සේගේ මහා සම්මතය. දලදා වහන්සේ
සම්බන්ධයක් තියෙනවා. මහා සම්මතිය කියන්නේ දළදා වහන්සේ. මේ දළදා වහන්සේගේ ශක්තියේ සම්බන්ධයක් තියෙනවා වර්ෂාවට. ඒ ගණනයන් තමයි මම ඔය කියන්නේ. ඒ හේතු මත පදනම් වෙලා තමයි මේක කියන්නේ. එහෙම සම්මතයක් තියෙනවා නම් ඒ වර්ෂාව වැටෙන්න ඕන. ඒ වර්ෂාව සාමාන්‍ය වර්ෂාවක් නෙවෙයි. සාමාන්‍ය ගම් වතුරක් නෙවෙයි. සාමාන්‍ය නායෑමක් නෙවෙයි. විශේෂ නායෑමක්. මහා නායෑමක් වෙනවා. මහා ගම් වතුරක් එනවා. ඒ තරම් වැස්සක් වැටෙනවා. දළදා වහන්සේගේ ඒ වාගේ එරෙහි වීමකට ඒ මහා සම්මතයේ සමස්ත රටවැසියා පිළිගන්න සූදානම් නැත්තම් එච්චර. නායක හාමුදුරුවෝ ඒවට එච්චර අහුම්කම් දෙන්නේ නැත්නම්. ඒක දැනෙන ආධ්‍යාත්මික ශක්ති තියෙන අය, ආධ්‍යාත්මික කියවා ගැනීම තියෙන අය රට සමාජයේ ඉන්න අය ඒක එච්චර ගණන් ගන්න නැත්තම්. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් උත්තර දෙන්න ඕන සබා ගන්න. ඒක අදටත් මම කියන දෙයක්. අදටත් මම කියන දෙයක්. ඉදිරියට ඒ උත්තරත් එනවා. මම ඒ ගැන සඳහන් කරන්න තමයි අද කතාව කරන්න කියලා හිතුවේ. එදා ඒ කියපු දේ වෙලා තියෙනවා. ඒ කියන්නේ මට තහවුරු කරලා දීලා තියෙනවා. සමහර අයටත් ඒක තහවුරු වෙලා තියෙනවා. මට ගොඩාක් දෙනෙක් එදා තියෙනවා. ඔබතුමා කියපු දේ සිද්ධ වුණා. ඒ වගේ පොඩි පිරිසකට මේක තේරෙනවා. දැන් පොඩි පිරිසකට තේරෙනවා ගැමුණු රජතුමා ඉපදිලා ඉන්නවා. ගැමුණු රජතුමා කියන්නේ ධම්මරාජ කියන බෝධිසත්වය. ඒක මම කලින් වීඩියෝ වල විස්තර කරලා තියෙනවා. මුල වීඩියෝ එකක් ඇති ගැමුණු රජතුමා අගසව් වෙනවායි කියන කතාවක් ඉතිහාස කතාවක් තියෙනවා. බුද්ධ දේශනාවක කියප එකක් නෙවෙයි. ගැමුණු රජතුමා කියන්නේ ධම්මරාජ බෝධිසත්වයෝ. ධම්මරාජ කියන බෝධිසත්වයෝ එදා ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟත් උප්පත්ති සැකසුණා. ඒ වෙලාවෙත් මහ පොළොවට පහළ වුණා මෛත්‍රී බෝධිසත්වයෝ, ධම්මරාජ බෝධිසත්වයෝ, රාම බෝධිසත්වයෝ, බලංගොඩ ආනන්ද මෛත්‍රී හැටියට මහ පොළොවට මේ සැරේ ගිය සැරේ ආපු ඒ බෝධිසත්වෝ මේ කියන අය ඒ කාලෙත් ඉපදුණා. මොකද ඒ බුදු කෙනෙක් පහළ වෙන වෙලාවට ඒ පිරිස් උප්පත්ති සැකසෙන. එදත් උප්පත්ති සැකසුණා. එදා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ කෙනා ධම්මරාජ බෝධිසත්වෝ අනාගතයේ ඔය රුවන්වැලි සෑය හදනවා කියලා. රුවන්වැලි සෑය ඉදි කරනවා අය, මේ රට බේර ගන්නවා අය. මේ කාරණාව එදත් පැහැදිලි කරලා දෙනවා. ඒ හැරෙන්න අගසව් කෙනෙක් වෙනවා කියන කතාවක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක නැහැ. එහෙම දෙයක් කොහේ හරි තියෙනවා නම් ඒක අලුතෙන් ලියාගත්ත දෙයක්, ජනප්‍රවාදයක්, ඉතිහාසයේ හිතන දෙයක්, හිතලු මොහරි එන දේවල් තියෙන ඕන තරම්. දැන් තේරපුත්තාබය කියලා ඒ වෙලාවේ පහළ වුණෙත් රාම කියන බෝධිසත්වය. නමුත් තේරපුත්තාබය රහත් වුණා කියන ඉතිහාස කතාවක් තමයි ලියාගෙන ඉන්නේ අපේ කට්ටිය. ජනප්‍රවාදයෙන් ඉන්නේ. අපි අහුවෙත් ඒක. නමුත් රාම බෝධිසත්වය තමයි ඔය තේරපුත්තාබය හැටියට එදා ගැමුණුත් එක්ක මහ පොළොවට පහළ වුණා. එදා ඒ රහත් කතාව මම අතීතයේ විස්තර කරලා තියෙනවා. මම නැවත රහත් වුණා කියලා ඒ කිව්වේ. ඉතින් ඒ ධානා ශක්ති ඥාන ශක්ති උඩට අරගෙන ලස්සනට ධර්ම දේශනා කරා. පෙර භව පසු භව ගැන කියමින් මේ දේශනාව බොහෝ ලස්සනට සිද්ධ කරා. ඒ උඩ තමයි රහත් වුණායි කියන ගම්මු කියපු කතාව තමයි ඔය මෑතකට ඇවිදින් තියෙන්නේ. තේරපුත්තාබේ රහත් වුණා. එහෙම නැතු තේරපුත්තාබේ ඇත්තට රහත් වුණේ නැහැ. බලායින්න මේ ගම්මු කිව්වා මෙයා රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඔය පසු කාලේ ඉන්නවයි මම ඒක අතීතයේ ගොඩක් විස්තර කරලා තියෙනවා. ගැමුණු අගසව් වෙනවද නැද්ද කියන එකත් මම අතීත මුල් වීඩියෝ වල විස්තර කරලා තියෙනවා. ඒක නිසා මම ඒව නැවත කතා කරන්න යන්නේ නැහැ. මේ නැවත මේ අලුතෙන්ම අහන කෙනෙක් මේක ගැටලුවක් කරගන්නවා. ඒකයි කෙටියෙන් මම මේ ගැන කිව්වේ. මේ කෙනා මේ වෙලාවේ ඉපදිලා ඉන්නවා. ඒ කියන්නේ ධම්මරාජ බෝධිසත්වෝ එහෙම නැත්නම් පෙර ගැමුණු භවයේ දරපු කෙනා මේ වෙලාවේ ඉපදිලා සම්පූර්ණ ආධ්‍යාත්මික ශක්ති දරාගෙන රාවණ හැටියට මහ පොළොවට ඉපදිලා ඉන්නවා. රාවණ හැටියට ඒ මහ පොළොවට ඉපදිලා ඉන්නවා. එතකොට මේ වෙලාවේ රාවණ පහර වෙනවා කියන කතාව ආධ්‍යාත්මික නායකයෙක් පහළ වෙනවායි කියන කතාව දිගට විටින් විට හාමුදුරුවරුත් කිව්වා. ආධ්‍යාත්මික ශක්තිය තියෙන හාමුදුරුවරු ඊට පස්සේ තව මේ මොන හරි ආධ්‍යාත්මික දැනෙන දෙයක් තියෙන හාමුදුරුවරු මොන හරි පොඩි ශක්ති තියෙන සෙන්සින් තියෙන වරම් තියෙන මේ ගොඩාක් දෙනෙක් මේ වෙලාවේ රාවණ ශක්තිය උඩට එනවා. රාවණ තාමත් ඒ යනවනේ. තාමත් සෝෂල් මීඩියා වල එක එක්කිනා ෂෙයා වෙනවා. රාවණ ගැන ලොකු කතාවක් එනවා. මම රාවණ කියනවා, මම ගැමුණු කියනවා. මෙහෙම මේ රජ කෝලාහලයක් යනවා සමාජයේ. අර බුදු කෙනෙක් පහළ වෙන ලායේදී බුද්ධ කෝලාහලය ඇති වුණා වගේම රජ කෝලාහලයක් මේ වෙලාවේ සකස් වුණා. දැන් ඒක අඩු වෙලා මේ වැස්සෙන් පස්සේ ආයෙත් උඩ ඒක උඩට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මෙතනදී රාවණ කියන දේ එක්කෙනෙක් නෙවෙයි රාවණ කියන්නේ. බුද්ධ ශාසනයක් නගා සිටවන්න මහ බෝධිසත්වයෙක් නායකයෙක් හැටියට බුදු කෙනෙක් හැටියට නොව නායකයෙක් රජෙක් හැටියට මහ පොළොවට පහළ වෙන වෙලාවට කියන්නේ රාවණ කෙනෙක් පහළ වෙනවා. ඒ එන්නේ බුද්ධ ශාසනයක් වෙනුවෙන් වෙන දෙයක් වෙනුවෙන්.
දැන් මම රාවණ හැටියට වීඩියෝ හැටියට ෂෙයාර් ඔක්කොම මේ කඩු මේ අරගෙන මේ ඔක්කොම අරගෙන සටන් කරන රූපයක් තමයි සමාජයට දීලා තියෙන්නේ. ගහ ගන්න පොළු අරගෙන සටන් කරන කඩු මේ වලින් සටන් කරන නිකන් එහෙම අහසින් පා වෙලා යන සටන් කරන මේ රූපයක් විතරයි සමාජයට පෙන්වන්නේ. දැන් සටන් කරන රජෙක් හැටියට දැන් දුටු ගැමුණු කියන චරිතය තුල සටන විතරක් නෙවෙයි තිබ්බේ. ආධ්‍යාත්මික කතාවක් යා කරා. දැන් සටනෙන් රට බේරගත්තා. බේරගෙන ආධ්‍යාත්මික බුද්ධ ශාසනය පිහිටෙනවා. හරියට බුද්ධ ශාසනය රැකලා දුන්නා. ඒක තමයි ගැමුණු කරේ. ඒ වගේම තමයි රාවණ කෙනෙක් පහළ වෙලා කරන්නේ යුද්ධයක් නෙමෙයි. يعني යුද්ධයක් කරන්න දිනනවා යුද්ධයක් කරනවා නැවත ධර්මයේ ස්ථාපිත කිරීම තමයි කරන්නේ. ඒ දෙයම මේ වෙලාවේ සිද්ධ වෙන්න තියෙනවා. මේ වෙලාවෙත් ධර්මය බුද්ධ ශාසනයක් වෙනුවෙන් තමයි මහා බෝධිසත්වෙක් මහ පොළොවට එන්නේ. මෙන්න නිකන් කාරණාවට කියන්නේ මොන හරි විශේෂ උදව්වකට කාට හරි එන වෙලාවක් හැරෙන්න මහා බෝධිසත්වෙක් නියත විවරණ පූර්ණ නියත විවරණ බොහෝ ප්‍රමාණයක් ගත්ත මහා බෝධිසත්වෙක් මහ පොළොවට එනවා නම් විශේෂ මහා බෝධිසත්වෙක් සහ පිරිස. එනවා නම් ඒ ඉන්නේ බුද්ධ ශාසනයක් වෙනුවෙන්. වෙන කාරණා නෙමෙයි. දැන් කෙනා අහනවා හෙළවෙදකම පිළිහිටවන්නද? එහෙම නැත්නම් මේ රට ආර්ථිකයෙන් මහා ශාස්ත්‍රීය කරන්නද? එහෙම නැත්නම් තව ගොඩාක් જાති අහන ප්‍රශ්න. ඒක නෙමෙයි ප්‍රධාන අරමුණ. ඒවා එකක්වත් ප්‍රධාන අරමුණු නෙමෙයි. මහා බෝධිසත්වෙක් මහ පොළොවට එන ප්‍රධානම අරමුණ බුද්ධ ශාසනයක් වෙනුවෙන්. හැබැයි බුද්ධ ශාසනයක් වෙනුවෙන් ආවා කියන්නේ බෝධිසත්ව ගුණ. එහෙම නැත්නම් ධර්මානුකූල භාවය, සීල සම්පන්න භාවය. මේ දේ සමාජයට ස්ථාපිත කරනවා. එහෙම කෙනෙක් කියන්නේ. එතකොට අර කියන කාරණා උඩට එනවා. ආධ්‍යාත්මික ශේෂ්ඨහරහා වෙදකම් කරන්නේ. ශක්තියකින් සුව කරන්නේ. ඒවත් ක්‍රමක්‍රමයෙන් උඩට එනවා සමාජයට. ඊට පස්සේ මොන හරි තාක්ෂණික සොයාගැනීම් තියෙනවා. ඒ වෙලාවේ ඒ රටට අවශ්‍ය වෙන්නේ. ඒ රටට අවශ්‍ය තාක්ෂණික සොයාගැනීම් මොන හරි කෘෂි කර්මාන්තයේ ඉහළට බෝධිසත්වෙක් අනිවාර්යයෙන් මහ පොළොවට මේ ලංකා භූමියේ සැබෑ බෝධිසත්වෙක් රජෙක් වුණ ගමන්ම කෘෂි කර්මාන්තය ඉහළට ගන්න. ගොවිතැන ගොඩාක් ඉහළට ගන්නවා අපේ රටේ. අනිවාර්යයෙන් මේක සිද්ධ වෙනවා. ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙනවා. දැන් ඇඟලුම් කර්මාන්තයකින්ද මේ යුගයට අදාළ. ගොඩක් ඉහළට ගනීවි අනාගතේ. ඒ දේ වෙන්න තියෙනවා. ඒ වගේම අවශ්‍ය තාක්ෂණික මෙවලම් නිර්මාණයක් සිද්ධ වෙනවා. ඒක තාක්ෂණික රටක් නෙමෙයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ එහෙම ආර්ථිකයෙන් මහා සල්ලි විසිරෙන රටක් නෙවෙයි නිර්මාණය වෙන්නේ. බෝධිසත්වෙක් රජෙක් වුණා ධර්මානුකූල රටක් හැදෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අර කාරණා ටික උඩට එන්න ගන්නවා. ස්වභාවික විපත් හීන වෙන්න ගන්නවා. නැත්තර නැති වෙන තරමට හීන වෙන්න ඉඩ තියෙනවා. එතකොට භවභෝග කෘෂිකර්මාන්තය කියන පැති නගා සිටිනවා. මිනිස්සුන්ගේ මනස යහපත් වෙන්න ගන්නවා. ඒ ක්‍රමවේද මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ මිනිස්සු හරහා මේ සමාජෙට එන්නේ යහපත් දෙයක් හැම වෙලාවෙම. යහපත් සිටිවිලි, යහපත් ක්‍රියාකාරකම් එන්න පටන් ගන්නවා. මොකද ඒ කෙනා මිනිස්සෙක් හැටියට මහ පොළොවට පහළ වුණාට ඒ ඉන්නේ මහ බෝධිසත්වෙක් එහෙම නැත්නම් දෙවි කෙනෙක්. අභ්‍යන්තරසිත පූර්ණ දේවත්වයක තියෙන කෙනෙක් තමයි ඒ ඉන්නේ. මොකද දේවත්ව ආයුෂ අතහැරලා චුත වෙලා ඇවිදින උප්පත්ති සැකසීම. මනුස්ස කයක් දරාගෙන හිටියට අභ්‍යන්තරසිත පූර්ණ දෙවි කෙනෙක්. මතුපිටසිත මනුස්ස ස්වභාවයක් තියෙන. මනුස්ස දැනීම් හැඟීම් සියල්ල තියෙන සාමාන්‍ය මිනිස්සෙක්. නමුත් අභ්‍යන්තරසිත තියෙන්නේ පූර්ණ දේවත්වය. සම්පූර්ණ මේ රටට අදාළ මේ ලෝකයට අදාළ පාලන දෙවිවරු සම්පූර්ණ උදව් ගලන පාලන දෙවිවරු යටතේ ඉන්න යක්ෂ නාග තවත් ස්වභාවයන් ගණනාවක් ඉන්න ඒ ස්වභාවයන් වල පූර්ණ උදව් ඒක නට ගලන. එතකොට සමස්ත සමාජය පූර්ණ පාලනයකට නතු කරගන්න. දැන් අසුර බලවේග පහත් පෙළේ යක්ෂ ප්‍රේත කොටස් මිනිස්සුන්ට යම් පාලනයක් සිද්ධ වෙනවා. ඒක ලෝක පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒක ආරම්භ වෙන්න ඕනේ අපේ රටේ. ඒ ආරම්භය තමයි ඔය දුන්නේ ව්‍යසනයක් කරා. ඒ ආරම්භය තහවුරු කිරීමක් තමයි මගේ ගන්න. මේක තව කෙනෙකුට වෙන විදිහකට දකින්න පුළුවන්. ඒක ඇත්තට ප්‍රශ්නයක් නෑ. මම දකින්න දෙන්නේ මම කියලා තියෙනවා. මට දෙවිවරු කියන්න තියෙන දේ තමයි කියලා කියන්න එහෙම කෙනෙක් පාලනය ගත්තට පස්සේ පාලනයේ තියෙන දේව පාලනයක් ඒ සිද්ධ වෙන්නේ. දැන් මම මේ කියන වචන දැනුම් මේ දේව දැනුම්. දේව උපදේශ මත කියවෙන වචන තියෙනවා. දේව ඉගැන්වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ කෙනෙක් පාලනයට යනවා කියන්නේ ඒ සිද්ධ වෙන්නේ දේව පාලනය. එතකොට දෙවිවරු හරහා ගොඩක් දුර දැකලා අවශ්‍ය දේ තමයි රටට දෙන්නේ. ස්වභාවික විපත් හීන වෙන්න පටන් ගන්නවා. එතනදී දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්.
වර්ෂාව දැන් භෞතිකවාදීන් මේ ප්‍රශ්නේ එනවා. දැන් වර්ෂාව කියන දේ කොහොමද ආධ්‍යාත්මිකව වෙනස් වෙන්නේ? එහෙම දෙයක් තියෙනවා. දැන් සුළි කුණාටුවක් කියන දේ මම අර කලින් කිව්වා වාගේ උෂ්ණත්ව වෙනසක් වෙලා හරි මේ පීඩනය අඩු වෙලා වටේ පිටේ තියෙන උලඟ ඇදිලා එනවා. සරලව කිව්වොත් ඕකනේ. එතකොට අන්න සුළි කුණාටු තත්ත්වය අවපීඩන තත්ත්වය ඇති වෙලා මහා වර්ෂාවක් එනවා. අන්න වලාකුළු ගහගෙන එනවා. වැස්ස වැටෙනවා. ඔච්චරනේ කතාව. නමුත් උතනින් එහා පැත්තේ කතාවක් තියෙනවා. ඒක මම උසස් පෙළටවත් තව ඉහළ අධ්‍යාපනයෙන් වලදීවත් ඉගෙන ගත්ත එකක් නෙවෙයි. මේ ආධ්‍යාත්මික දැකීම ආවට පස්සේ මම දැකගත්ත කාරණාවක් තව බොහෝ කාරණා තියෙනවා මේ ස්වභාවය. ඕක චුට්ටක් තේරුම් ගන්න කියන්නම්. අපේ රටේ ඉතිහාස දැනුමක් තියෙනවා. ගොඩක් දෙනෙකුට දළදා වහන්සේගේ වෙනස් වීමක් ක්‍රියාකාරීත්වයක් මත සුබ වැස්සකුත් වෙනවා. මල් වැස්සක් කියලා මිනිස්සු කතා කරනවා. ඊට පස්සේ දළදා වහන්සේට එරෙහිකමක් විරුද්ධකමක් ශාසනයට ප්‍රශ්නයක් වෙනකොට මහා වර්ෂාවක් එනවා. ඒක දරුණු වර්ෂාවක්. මේ රටේ මහා වෙනසක් වෙන්න කලින් විටින් විට මේක වෙලක් ඇති ඉතිහාසය. ලොකු වෙනසක් වෙන්න කලින්. මහා කියන්නේ සුභවාදී වෙනසකට කලිනුත් වෙනවා අසුභවාදී වෙනසකට කලිනුත් මේ වර්ෂාව එල්ල වෙනවා. ඒ දළදා වහන්සේගේ ශක්තිමය ක්‍රියාකාරීත්වයක් තියෙන වර්ෂාව හා තව ස්වභාවික සිද්ධි ඇති. මම දළදා වහන්සේ හා සම්බන්ධ කතාවක් මේ කියන්නේ. මේ පෙර සිද්ධ වෙච්ච වර්ෂාව එහෙම වර්ෂාවක්. ඒක ආධ්‍යාත්මික හේතු මත සිද්ධ වෙච්ච වර්ෂාවක් 100%. එතකොට ඒකේ ප්‍රතිඵල හැටියට දෙවෙනි ප්‍රතිඵල හැටියට තමයි ඔය නායයන් ගම් වතුර ඔය සියල්ල සිද්ධ. ඔය වර්ෂාව මහා ආධ්‍යාත්මික හේතු මත සිද්ධ වෙච්ච වර්ෂාවක්. මොකද මහා බෝධිසත්වයේ මහා සැපයක් අතෑරලා ඒ පිරිසක මහා දේව සැපයක් අතෑරලා මහා පොළොවට ඇවිල්ලා මහා කාර්යයක් වෙනවා. කෝටි ගානකගේ ජීවිත බේරන්න බලාගෙන ඒ தત્ත්වය මේ රටේ උදා කරගන්න බැරි වෙනවම ඊට පස්සේ දළදා වහන්සේගේ මහා ආශිර්වාදය ඒ කෙනාට හා පිරිසට ලබා දීලා තියෙනවා. ඒ ආශිර්වාදයට ඒ ශක්තියටත් එරෙහි වෙනවා. පිළිගන්න සූදානම් නැත්තම් සමාජයක්. එදාට මේ සබාධම කැළඹෙන එකේ වරදක් නැහැ. දැන් ගොඩක් දෙනෙක් හිතයි මේ එදා මට එහෙම චෝදනා කීපයක් එවලා තියෙනවා. ඒක මම කියන්නේ. මම මේ වර්ෂාව ඉල්ලුවා තමයි. ඒ ඉල්ලුවේ මිනිස්සු මරන්න නෙමෙයි මේ වර්ෂාව මං ඉල්ලුවේ. ආධ්‍යාත්මික නායකයා ඔබ පෙර දුටුගැමුණු රජතුමා ඔබ ඊට පස්සේ ඔබ 2027 මැද වෙනකොට වෙසක් පොය වෙනකොට මේ රටේ රජ වෙන්න නියමිතයි. ඊට පස්සේ මේ වාගේ ගොඩක් මට කරුණු විවිධ දෙවිවරු විවිධ යක්ෂ විවිධ නාග පිරිස් ඇවිදින් කියනවා. මගේ දර්ශන හරහත් මට එහෙම දර්ශන දෙන්න. මගේ දර්ශන මට පෙනීම් සකස් වෙලා වුණු 3 වගේනේ. මේ පෙනීම් හරහත් මට ඒ දර්ශන දෙනවා. අතීත දර්ශන ලැබිලා. ඊට පස්සේ මම දකින යක්ෂ පිරිස් නාග පිරිස් දේව පිරිස් ඒ කතාව තහවුරු කරනවා. ඒ කට්ටිය සාක්ෂි දරන. යක්ෂ නාග දේව සීල දෙනා සාක්ෂි දරනවා සම්මත දෘෂ්ටික පිරිස. මම මේ කියන කතාව. එතකොට එහෙම වෙනවනම් ඒක මේ හාමුදුරුවෝ වැඩි පිළිගන්න සූදානම් නැත්තම්. මේ සමාජයේ ඉන්න බහුතරයක් ඒක පිළිගන්න සූදානම් නැත්තම්. පොඩි පිරිසක් විතරක් පිළිගන්නවා නම් මේ කතාව ගෙනියන්න බෑනේ මේ සමාජෙත්. එතකොට මම ඒක ඉල්ලන්න ඕන. මට ඉල්ලන්න කියලා දෙවිවරු කියනවා. දිගට කියනවා. මට දැනටත් කියලා තියෙනවා මම ඊළඟටත් ඒක ඉල්ලනවා. අද ඉල්ලනවා මම ඒක. ඒතකොට තව දවස් 3ක ඉඳන් ඒක ක්‍රියාත්මක වෙන්න ගන්න. මොකද දළදා වහන්සේගේ ශක්තියට එරෙහි වෙනවා. මහා බෝසත්වරයෙක් හා පිරිස මහා පොළොවට ඇවිල්ලා ඒ ක්‍රියාව කරගන්න බැරි වෙනවා. ඊට සමස්ත සමාජය ඉච්චර පිළිගන්න සූදානම් නැත්තම්. එතකොට සබා දහමෙන් ඒක කරලා දෙන්න උදව් ඉල්ලන්න. කියලා දෙවිවරු ඉල්ලන. එතනදී වර්ෂාවක් කඩා වැටෙනවා ඉස්සරහට. කඩා වැටෙන්න ඕන. මහා වර්ෂාවක් මේ මහ පොළොවට ඇද හැලෙනවා. ඒ වර්ෂාව සාමාන්‍ය වර්ෂාවක් වෙන්න බෑ. සාමාන්‍ය වර්ෂාවක් වෙන්නට මේ කතාව යන්නේ නැහැ නේ සමාජයට. මහා වර්ෂාවක් වෙනවා. දරුණු වර්ෂාවක් කඩා වැටිලා මහා ගම් වතුරක් සකස් වෙන්න ඕන ඉස්සරහට. මහා නායයමක් ඉස්සරහ සකස් වෙන්න. ඒ සකස් වීම තුල යම් පිරිසක් ආපහු හිතන්න ගන්න මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. දැන් මේ අතීත සිද්ධියේදී ගොඩක් දෙනෙක් දැන් මේ ආධ්‍යාත්මික ශේෂ කතා කරන අය අනාවේක කියන්නයි ගොඩාක් පටන් ගත්තා. ඇයි? ඒ අයගේ දැනුම මේ වැස්ස විශේෂ වැස්සක්. මේක සාමාන්‍ය වැස්සක් නෙමෙයි මේ වැටුනේ. මේක සාමාන්‍ය කතාවක් නෙමෙයි මෙතන සිද්ධ වුනේ. මොකක් හරි පැතිකඩක් තියෙන නරකක් තියෙනවලු. ඒ නරකක් තියෙනවා. ඒ නරක තමයි මේ සිද්ධ වුනේ. එහෙම දෙයක් මට අද ඉල්ලන්න කියලා උපදෙස් වෙනවා. ඊයේ ඉඳන් මට ඒක එනවා. ඒ දේ මම ඉල්ලනවා.
එතකොට ඒ සබාදහම අහනවා නම් ඒක සිද්ධ වෙනවා. මමත් එතකොට පිළිගන්නේ එහෙමයි. දැන් මට කියනවා ඔයා 2027 වෙසක් පොයේ වෙනකොට මේ රට බාර ගන්න ඕනේ. මේ රට බාර ගන්න ඕනේ. සබාදහම උදව් කරනවා කියන්නේ. සබාදහම දැන් මේක මම කටින් කියලා මේ 20000 30000 අහනවා කියමු මගේ කතාව. ඊටත් අඩුයි සමහරට. ඒව අහලා මේ කතාවක් කරන්න බෑ. ඒක මම මිනිසෙක් හැටියට දරනවා. මෙහෙම කරන්න බෑ ඒක. එතකොට මම ඒ උදව්ව ඉල්ලන්න ඕන සබාදහම. ඒක මට දෙන දෙවිවරු දෙන උපදේශය. ඒ සබාදහම කැළඹිලා මහා සුලිකුණාටුවක් ඇවිදින් මේ රට. මහා වර්ෂාවක් ඇවිල්ලා නැවත වරක් මේ කතාව කියන්න ඕනේ මේ රටක සමාජයට. ඒ කියලා මේ කතාවට පාර හදන්න. වෙන විකල්පයක් නැහැ. මොකද හාමුදුරුවෝ මේකට මූලික වෙන්නේ නැහැ. හාමුදුරුවෝ එකතු වෙන්නේ නැහැ. නායක හාමුදුරුවෝ තම තමන්ගේ කතාවල තම තමන්ගේ පුද්ගලික ජීවිතවල. ඊට පස්සේ ආධ්‍යාත්මික දැකීම් කියන පිරිසක් සමාජයේ ඉන්නවා. YouTube වලත් ඉන්නවා. තැන තැනත් ඉන්නවා. ඒ අය තම තමන්ගේ කතාව තම තමන් මේ නායකයෝ වෙන්න හදනවා. තම තමන් රජ වෙන්න හදනවා. තම තමන්ගේ මේ ගොඩ වැඩි කරගන්න හදනවා. ඉතින් මේ වාගේ ගොඩක් જાති. ඉතින් එතකොට ඒ කට්ටිය අරහත් මේක වෙන්නේ නැහැ. එතකොට මේක වෙන කරන්න කෙනෙක් නැහැ. සාමාන්‍ය මිනිස්සු පොඩි ප්‍රමාණයක් මගේ කතාව පිළි අරගෙන තියෙනවා. එතකොට ඒ අයට කරන්න දෙයක්වත් නැහැ. එතකොට මට මේ දේ ඉල්ලන්න වෙනවා සමාජයේ. එහෙම නැතුව මට මිනිස්සු මරන්න උවමනාවක් නැහැ. එහෙම කවුරු හරි චෝදනා කරනවා නම් මම බැරිම තැන තමයි මේ ඉල්ලන්නේ. අවුරුදු 3කටත් වඩා මේ කතාව කරගෙන ඇවිල්ලා බැරිම තැන තමයි මම ඔය ඉල්ලන්නේ. ඒ ඉල්ලනකොට ඒ සබාදහම අහන්නේ සාධාරණයි. සබාදහමත් ඔක දැන් මේ කලින් තිබ්බ ව්‍යසනය වෙන්න තිබ්බේ මීට මාස 6-7කට කලින්. එදා ඒක සිද්ධ වුණේ නැහැ. සිද්ධ වෙන්නේ ඇවිදින් විවස් වුණා. මොකද ඒ වෙලාවේදී ඒ ප්‍රතිඵලය හීනයි. මොකද ඡන්ද උණුසුමක් අලුත් නායකයෝ. එතකොට මේ වගේ වර්ෂාවක් ආව කියලා ඒකේ ලොකු ප්‍රතිඵලයක් නැහැ. පාලක පැලැන්තිය බිඳවට්ටනවා ඉස්සරහට. මේ ඉන්න පාලකයෝ ඉන්න පාලකයෝ බිඳවට්ටන. ඒක වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ. සාධාරණ කියලා දකි මිනිස්සු. මම මේ කියන කතාව. එහෙම ඇවිදින් ඉන්නවා. ගැමුණු රජතුමා මහ පොළොවේ ඉපදිලේ ඉන්නවා. ඒ මම ඒක ඉල්ලන්න ඕනේ. ඒක සාධාරණයි මගේ පැත්තට. මට චෝදනා කරාට මිනිස්සු 4000ගේ ජීවිත ඉරණම විසඳෙනවා. මම මේක දන්නවා. නමුත් කෝටි ගාණකගේ ජීවිතේ බේරගන්න වෙන කරන්න දෙයක් නෑ අවසාන. ගැමුණු රජතුමත් මහා යුද්ධයක් කරා. කරන්න දෙයක් නැති නිසා. ගැමුණු රජතුමත් දහස් ගාණකගේ ජීවිත නැති කරන්න වුණා. මොකද ඒක හොඳින් විසඳෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ගොන්ඩලිසයි ඉදි කරලා ධර්මයේ ස්ථාපනය කරේ. ඉතින් ඒ තත්ත්වයක් එන්නේ. හොඳින් මේක විසඳෙන්නේ නැත්තම් සබාදහමට බාර කරන්න වෙනවා. සබාදහමේ උදව් ඉල්ලන්න. එතකොට සබාදහම තීරණයක් ගන්න ඒ සුදුසුම. මම කිව්වට නෙමෙයි. මම ඉල්ලුවට නෙමෙයි. සබාදහමෙන් ඒක වෙන්න තියෙනවා නම් මේ දේ විය යුතුම නම්. ඒ රාජ්‍යත්වයේ දිය යුතු නම් පාලකයන්ට රට කරගන්න බැරි තැනක් විය යුතුයි. නැත්තම් පාලකයෝ දෙනවද? දැන් හිතන්නකෝ දැන් රජයේ ඉඩම් අල්ලගත්ත මිනිස්සු ඉන්නවා. ඔය රිසර්වේෂන් අල්ලගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් ඔය Tamanට ඔප්පුවක් නැති වුණා. Tamanට අයිතියක් නැති වුණා. ඔය මිනිස්සුන්ගෙන් ගිහින් ඉල්ලන්නකෝ ඔය භූමියක්. ඔය ගියක් දොරක් භූමියක් ඉල්ලන්නකෝ. ඒ මිනිස්සු දෙනවද? දෙන්නේ නැහැ. හැබැයි දැන් මේ මහා වැස්සක් වැටුණා. නාය ගියා, ගම් වතුර ගෙවල් යට වෙලා ගියා හොදාගෙන ගියා. දැන් මේ හොදාගෙන ගියපු නාය ගියපු අනතුරු තියෙන ඉඩමක් ඉල්ලන්නකෝ. මේ මිනිස්සු ඉඩම් වලට යන්නේවත්. බයයි. ඇයි? ඒ සබාදහම දීපු උත්තරේ. පාලකයන්ට මේ දේ වෙන්න ඕනේ ඉස්සරහ. නැත්තම් පාලකයෝ දෙයිද පාලනය. කවදාවත් දෙන්නේ නැහැ. මේ අපිව පුළුවන් නම් විනාශ කරලා දානවා. එහෙම නැත්තම් අපේ කතාවක් බොරු කරලා දාන්න හදනවා. මේ දේවල් හැල්ලුවට ලක් කරනවා. තමන්ගේ මාධ්‍ය පාවිච්චි කරලා එහෙම කරයි. එමනේ වෙන්නේ. අපි මේක කතා කරගෙන ලොකු මාධ්‍යයට ගිහින් මහා පිරිස එකතු කරගෙන කියන්න ගියාට වෙන්නේ එහෙම ප්‍රතිඵල. එතකොට වෙන්න ඕනේ පාලකයන්ට රට කරගන්න බැරි තැනට මේ රට හිර වෙන්න ඕනේ. මේ රට බිඳ වැටෙනවා. ඒ බිඳ වටන්නේ අයහපතක් කරන්න නෙමෙයි. මහා යහපතක් කරන්න අනාගතයකට. එහෙම නැතුව පුද්ගලික දෙයක් ගන්න නෙමෙයි. පුද්ගලික අපිට ගන්න දෙයක් නැහැ. මම එදා හිටිය විදිහට අදත් තියෙනවා. මම මගේ ආධ්‍යාත්මික ජීවිතේ, පුද්ගලික ජීවිතේත් මම දිනපු මිනිස්සෙක්. මට එහෙම ප්‍රශ්න නැති මිනිස්සෙක්. ආධ්‍යාත්මික ප්‍රශ්නිකුත් නැහැ, පුද්ගලික ජීවිතේ ප්‍රශ්නිකුත් නැති කෙනෙක්. ඒක නිසා මට මේ හොඳටම ප්‍රමාණවත් තියෙනවා. මට දෙයක් ගන්න හිතා ඉගෙන මේ ප්ලෑන් කරපු මොහොතේ නෙමෙයි අතීතේ. මම අවුරුදු 3මාරයි මේ කතාව කරන්න බෑ. ඒ මට දේව උපදේශ උඩ මම ඒක කළ යුතු නිසා. අදටත් මම මේ කතාව කරන්නේ කළ යුතු නිසා. ඒක නිසා මම මේ ඉල්ලීම කරනවා. අද ඒ ඉල්ලීම කරනවා.
එතකොට තව දවස් 3ක ඉන්න. අද දැන් සතුටා. මේක රෙකෝඩින් වෙන්නේ සතුටා. එතකොට හෙට අනිද්දා හෝ ඔය ඒ වගේ දවසක මේක අප්ලෝඩ් වෙයි YouTube එකට. එතකොට බ්‍රහස්පතින්දා ඉඳන් මේ සතියේ බ්‍රහස්පතින්දා ඉඳන් මේක සක්‍රියයි. ඒ මහා වරුසාවක් සකස් වෙන්න ඕන. ඒක මම දන්නේ නැහැ ඒ කාලවක අනේ සබදාම තමයි ඒවා තීරණය කරන්නේ. දෙවිවරු ඒ ඉල්ලීම කරන්න කියලා මට උපදෙස් දෙනවා. දවස් 2-3ක ඉඳන් මට ඒ උපදෙස් දෙනවා. නැවත ඒ ඉල්ලීම කරන්න කියලා. ඒ ඉල්ලීම කරලා මේ රට දුවා ගන්න බැරි තැනට හිර වෙනකොට එක්ක මිනිස්සු කියන්න ඕනේ පාලකයන්ට මේ කෙනාට මේ රට දෙන්න කියලා. එක්ක දෙන්න සිද්ධ වෙයි. අර ගම් වතුරට අහුවෙච්ච ගෙවල් දැන් දාලා ගින් තියෙන්නේ. නායට අහුවෙච්ච ඉඩ කඩන් දාලා ගින් තියෙන්නේ. ඒවට යන්නේවත් නැහැ. ඒ වාගේ වෙයි අවසන්. මොකද එහෙම කරන්නේ මේ පොඩි දෙයක් වෙනුවෙන් නෙමෙයි. මහා කෝටි ගානක අනාගතයක් වෙනුවෙන්. මේ අපේ රටේ ඒ 2027 වෙසක් පොය වෙනකොට මේ රට බාර ගන්න ඕන. ඒ ආධ්‍යාත්මික නායකයා. එහෙම නැත්නම් මම මේ රට බාර ගන්න ඕන. ඒ ගත්තේ නැත්නම් එදා ඉඳන් මහා ව්‍යසනයක් සකස් වෙන්න ඉඩ තියෙනවා. එදා ඊට පස්සේ මේ කතා කරන අපිට සමහරට ආපහු දේවතල වලට ගන්නවා අඩු ආයුෂයකින්. මොකද තීරුමක් නැහැ ඉතින්. සමහරට ඕන තව අවුරුද්දක් දෙකක් බලන් ඉඳ දිනවා අපිට කියන්න බෑ ඒවා. දැනට තියෙන උපදේශනේ මම කියන්නේ මමත් දන්නේ නැහැ මේක ඉස්සරහට වෙනවද කියලා. මොකද මම අනාගතයක් දේවල් ගණනය ගත්තා කියලා දැක්කා කියලා මම එහෙම පිළිගන්නේ නැහැ. ඉතින් මගේ ස්වභාවය. දැන් මේ මහා වර්ෂාව අතීතයේ මම කියපු දෙයක්. ඒක උනාට පස්සේ තමයි යම් තහවුරු කිරීමක් මම කරගත්තා. මේ තව ගොඩ කට්ටිය ඉතින් මට කියලා තියෙනවා. මේ ආධ්‍යාත්මික මම කවුද? මොකටද ආවේ කියන දේවල්. ඉතින් ඒව තුළ මධ්‍යස්ථව තාමත් ඉන්නවා. කවදා හරි මේ රට පාලනය කරන්න කියලා මට දුන්නොත් මම මේ කතාව පිළිගන්නවා. නැත්තම් මම උනත් මේ කරන්න කියන දේ හැබැයි 100%කින් මම කරනවා. දෙවිවරු මට යමක් කරන්න කිව්වොත් මම ඒක 100%කින් අද දක්වා ගන්න තියෙනවා. යමක් කියන්න කිව්වනම් මම ඒක පැකිලෙන්නේ නැතුව ගොඩක් වෙලාවට කියලා. මම මේ රජ කතා වැඩි කියන්න කැමති නෑ. ඒ හැරෙන්න ධර්මයක් කියන්න කියපු සියලු තැන්වල මම ධර්මයක් කියලා. ධර්මයක් කියන්න ආධ්‍යාත්මික දෙයක් කියන්න මිනිස්සු යහපත් කරන්න කියන තැන මම 100%කින් හිටගෙන මට මොන දේ නැති වුණත් කියලා මම මේ තීන්දුව ගත්ත කෙනෙක් අතීත. එහෙම අරගෙන මම මේ කතාව කරගෙන ආවා අවුරුදු 3මාරක් විතර තාමත් කරනවා. ඉදිරියටත් මම කැමති ආධ්‍යාත්මික කතාවක් කරන්න. ඒ වෙනස් වෙන කට්ටිය වෙනස් කරගෙන. මොකද මට පිරිසක් උදව් කරනවා. විවිධ ආකාරයෙන්. ශ්‍රමයෙන් උදව් කරපු පිරිසක් හිටියා. දැන් නම් ඉතර එහෙම මුණ ගැහිම් සිද්ධ වෙන්නේ නැහැ. මුදලින් උදව් කරන පිරිසක් එදා ඉන්නවා. කවදාවත් මම දැකලා නැහැ ඒකට. මගේ ජීවිතේට කියලා ළමයින්ට උගන්වන්න කියලා ගෙවල් දොරවල් වල වීදම් කියලා එවන කට්ටියක් ඉන්නවා. පුද පූජාවල් වලට වීදම් කරන්න කියලා එවන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් මම ආධ්‍යාත්මික කතාවක් කොහොමත් මගේ කැමැත්තක් තියෙනවා කරන්න. ඒක මගේ යුතුයකම. කෙලෙහි ගුණයක් ඒකමයි. ඒ අය වෙනුවෙන් මම ඉදිරියට මම දකින්න මම කොහොමද සතියක් දෙකක් තුනක් යනකොට මට මොන හරි ආධ්‍යාත්මික දේවල් දකින්නවා. මොන හරි මේ ලෝකේ මැරෙන මිනිසෙකගේ උප්පත්ති සැකසීම. ඒ කෙනාට මේ මරණය සිද්ධ වුණේ ඇයි? ඊට පස්සේ මොන හරි දෙවි කෙනෙක් යක්ෂයෙක් නාගයෙක් ප්‍රේතයෙක්ගේ ජීවිත කතාවක හේතුඵල ගණනය මම දැක ගන්න ඉගෙන ගන්න. ඉතින් මේ දේ මම දන්න කියන අයට කියන්න කැමති. මාව විශ්වාස කරන අයට මම කොහොමද කියන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඩොක් කරොත් දෙවිවරු මොකද සමහර කාලවලට මට කතා කරන්න එපා. චුට්ටක් නිහඬ වෙන්න කියලා මට උපදේශ එනවා. එතකොට මම ඒක අහන්න ඕනේ. ඒ හැරෙන්න මම පුද්ගලිකව ඒකට කැමති. මම භාවනා උපදෙස් දීගෙන භාවනාවට මොකද මට ඕන කෙනෙක්ගේ පෙර බලලා ඒ කෙනාගේ වැඩිච්ච භාවනා හොයලා ඒ කමටහන් දෙන්න මට හරි මම කැමති. ඒක දීලා මොකද ඒ කට්ටිය හරි ශ්‍රේෂ්ඨයි මේ ලෝකෙක ඉන්නේ. භාවනාව හොයාගෙන ඉන්න අය, ධ්‍යාන තලයක් හොයාගෙන ඉන්න අය, ආධ්‍යාත්මික දැනුමක් හොයාගෙන ඉන්න අය හරි ශ්‍රේෂ්ඨයි. මම ඒ අය ඇසුරු කරන්න කතා බහ කරන්න හරි කැමති. නමුත් මට දේව පිරිසරා එහෙම ඇසුරු කරන්න බෑ. මම බොහොම සීමා කරලා තියෙනවා. මට ඥාති ගෙදරක යන්න බෑ. මිත්‍ර ගෙදරක යන්න බෑ. ඉස්කෝල කාලවල විවිධ යාළුවෝ මිත්‍රයෝ ගොඩක් ඉන්නවා. ඒ අයගේ උත්සව පාටි ඔය get together කිය ගොඩ ජාති තියෙනවා. ඒවට යන්න බෑ. ඇසුරු කරන්න බෑ. මල ගෙවල් මගුල් ගෙවල් ඒවට මට යන්න බෑ. පින්කම් ඒවට යන්න බෑ. ගොඩක් දෙනෙක්ගේ ගෙවල් වල තියෙනවා. නමුත් සීමිත කීප දෙනෙක්ගේ පවුල් කීපයක් එකක් දෙකක් ඇසුරු කරන්න අවස්ථාවක් තියෙනවා. ළමයින්ට උගන්වන්න වෙන හින්දා පාරට යන්න සිද්ධ වෙනවා. ඒ හැරෙන්න වත්ත පිටියකවත් වැඩක් කරන්න ඉඩ නැහැ. ඒකේ මට තියෙන ක්‍රමවේද. මොකද එහෙම මහන්සි වෙන්න බෑ. ඒ මොකක් හරි සීලය පාපය කියන පැත්තෙන් හෝ අනතුරක් වෙයි හෝ කියන පැත්තෙන් මාව එහෙම සීමා කරගෙන ඉන්නේ. මිනිස්සුන් අඳුරන අය කෙනක් දුන්නත් කෑමක් බීමක් කන්න බෑ මට. මම සිටිය යුතු ගොඩාක් සීමා වෙලා ඉන්නේ. ඒ අයගේ උපදෙස්. මම ඉතින් ඒ හැම දෙයක්ම කරගෙන ඉන්නේ මහා යාමතක් කරන්න ඒ කට්ටිය ඒක වෙනවම කි. දෙවිවරු කියනවා ඒක කොහොම හරි කරනවා කි. ඉතින් ඒක නිසා මේ මමත්
ඒ බොහොම සීමා වෙලා ඉන්නේ. එහෙම නැතුව දෙයක් මොකක්ද? ගොඩාක් දෙනෙක් චෝදනා කරනවා කතා කරාට කතා කරන්නේ නැහැ හරියට කියලා. හම්බෙන්න හොට හම්බ වෙන්නේ. එහෙම ඒ මගේ සීමාව හදලා දීලා තියෙන්නේ මම නෙමෙයි. පුද්ගලිකව මම නෙමෙයි. මම හරි කැමතියි. ආධ්‍යාත්මික ශේෂ්ත්‍රවල ඉන්න අය කතා බහ කරන්න ඇතු මහා ධනවත් අය සමහර අය. ඉතින් ඒ වගේ මහා ධනවත් කල්යාණ මිත්‍රෙක් ළඟට එනවා කියන්නේ මගේ ජීවිතේට ශාස්ත්‍රීය බවක් එනවනේ. ඒ කට්ටිය ගොඩක් උදව් කරනවා. එහෙම ධනවත් අය අඳුනගත්තාම යමින් යමින් ලොකු මුදල් දීලා. මට එහෙම කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මුදල් දෙනවා උදව් කරනවා පිට රටවල එන්න කියපු අය ගොඩක් ඉන්නවා. මේ රටේ සංචාරයකට එන්න මෙහෙම එන්න අපේ ගෙදර එන්න පිට රටවලින් කතා කරනවා. ඒ ටිකට් ඔක්කොම එවන්නම් කියනවා. ඉතින් එහෙම මට අවස්ථාව තියෙනවා. නමුත් එහෙම මට යන්න අවස්ථාවක් නැහැ. ඒක මට තියෙන දේව උපදේශ. ඒකයි මම දැන් අර ආධ්‍යාත්මිකව බල්ලා කරලා දුන්න දෝෂයක් බාධාවක් අයින් කරලා ඒකත් මට නතර කරන්න කියලා සත්‍ය කිව්ව උපදේශය. ඒකිනුත් අයින් වෙන්න ඕන මම. ඒක අර මම අඳුන්ලා දීපු කෙනෙක් ඉන්නවා මේ කලින් අර පිළිගසුව කරගන්න කියන වීඩියෝ එකේ. එයා ගාවට ගිහින් ඒවසු මේ මොන හරි දෝෂ අයින් කරගන්න බලාගන්න. මොන හරි එයාගේ දැනුමේ ප්‍රමාණයට එයා උදව් කරයි. මේ හැමදේම එයාට මේ විශ්වකර්ම කෙනෙක් නෙමෙයි. නමුත් එයාට පුළුවන් ප්‍රමාණය උදව්වක් කරලා ඒ දෝෂ බාධා අයින් කරලා මොන හරි වෙදකමක් එයාට පුළුවන් මට්ටමින් කරලා දෙයි. මොකද මට ඒව දැන් කරන්න අවස්ථාව දෙන්නේ. ඒ මම සිටිය යුතු ක්‍රමය. මොකක් හරි හේතුවක් ඇතිනේ. දැන් 2027 වෙසක් පොයේ කියන සීමාවක් මට දීලා තියෙනවා. එදාට මම මේ රට බාර ගන්න ඕනේ. දෙවිවරු කියන්නේ ඉතින්. මමත් දන්නේ නැහැ ඉතින් මමත් එදා වෙනකම් බලා ඉඳලා බලනවා එහෙම දෙයක් වෙනවද කියලා. ඉතින් මේ ඒක එයාලා උත්සාහ කරා. උපරිමයෙන් උත්සාහ කරා. දැන් ඒ උත්සාහය හොඳින් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ උත්සාහය හරි දරුණු උත්සාහයක්. මමත් ඒ වැස්සට බයයි හිටියේ. මගේ මේ ගෙදරත් පවුල් දෙකක් නතර වෙලා ඉඳියා 20ක් 25ක් විතර. ඔය මහා වැස්සට මමත් ඒ පීඩනයට ලක් වෙනවා. කරන්ට් එක නැහැ, වතුර නැහැ. ඒ ප්‍රශ්න එනවා. ඉතින් ඒ තැනට ඇවිල්ලා තියෙන ස්වභාවය. ඒ ගම් වතුරට මගේ ඥාති පවුල. ඔය ගම්බල මම හිටියේ තැන. ඒ කට්ටියට මම මාස 3-4කින් ඉඳන් කිව්වා ඔයගෙන් පිට වෙන්න බැරිම තැන මම කිව්වා අපේ ගෙදර යටටට්ටු දෙන්නම්. මෙහෙ ඇවිදින් ඉන්න අපි ෂෙයා කරගෙන ඉමු. ඒ පවුලට මම කිව්වා. ඉතින් ඉතින් මිනිස්සු එහෙමනේ. දැන් රස්සාවේ ප්‍රශ්න ළමයින්ගේ ඉස්කෝලේ ප්‍රශ්න ඉතින් ගේ දාලා යන්න බෑ. හදාගත්ත දේක දාලා යන්න බෑ. මමත් ඒව දන්නවා. ඒ ප්‍රශ්න මමත් අත්දෙන්න. මොකද ඒ කට්ටිය මම ගිහින් දාන්න ගියෙත් මම ගිහින් මේ පවුල හිටියේ අපේ ගෙදරේ ගම් වතුර එන දාට ඉස්සරින් දවසේ අපේ ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් එයාලට පුද්ගලික වශයෙන් මේ ගම් වතුරේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් ගේ යට වුණා. ගේ යට වුණා කියන්නේ බඩු මුට්ටු ඔක්කොම විනාශ වෙනවා. ඉතින් ඒ අපේ පවුල් වලට මේක බලපානවා. දැන් මම මේ මට චෝදනා කරාට මම එහෙම පුද්ගලිකව ප්‍රශ්නයක් නැත්තේ නෑ. මටත් පුද්ගලික ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ තවත් පවුලක් අපේ ගෙදර නායක් ඇවිදින් ගෙදරට හේට්ටලා තවත් පවුලක් අපේ ගෙදර හිටියා. මේ කතා කරන ගෙදර නවත්තගෙන හිටියා දවස් 10ක් 15ක් විතර. ඉතින් ඒ වාගේ මටත් මේ පීඩන එනවා. නමුත් ඊට වඩා මහා කාරණාවක් වෙනුවෙන් තමයි මේ ඉල්ලීම් ඉල්ලන්නේ කියන්නේ. ඒක නිසා දැන් සමහර විටනවා මේ කවුරු හරි ජනාධිපතිතුමා ධර්මානුකූල වුණොත් මේ ප්‍රශ්න විසඳෙනවා. එහෙම වෙන්නේ නැහැ දැන්. කවුරු හරි මගෙන් එවලා තිනවා වෙද මහත්තයෙක් කියන දෙයක් ජනාධිපතිතුමා කරොත් එහෙම මේ ප්‍රශ්න එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ තව කවුද කීප දෙනෙක් කියලා දිනවා මේ සුලි කුණාටුව ඒ කට්ටිය නතර කරා. ව්‍යසනේ නතර කරා. එහෙම උනේ නැහැ. ඒ වෙන්න ආපු ව්‍යසනේ සම්පූර්ණ වුණා. ඒ එන ඒවා මින් ඉදිරියට එන එකත් කාටවත් නතර කරන්න බෑ. ඒවා හිතන්න බෑ. ඒක වෙන විදිහ ගැන මමට යම් ගණනයක් තියෙනවා. මට වුණත් මම දැන් ගොඩාක් කියනවා මේක මේ කොහොමද වෙන්නේ කියලා. මට වුණත් ඒ දැනුම දෙන්නේ බොහොම අල්ප විදියට. පස්සේ කාලෙක දෙයි. මොකද මාතින් ඒක කියවෙනවා. මෙන්න මෙහෙමයි ඔක වෙන්නේ කියලා. ඒ කියවෙන නිසා මට ඒ දැනුම දෙන්නේ නැහැ. මම දන්නවා මේකේ පොඩි දෙයක්. මේ දේ සිද්ධ වෙන ආකාරයේ පොඩි දෙයක් මම දන්නවා. එතනින් එහාට මට ඒ දැනුම දෙන්නේ නැහැ. දැනට. පස්සේ කාලෙක මට ඒක දෙනවා. නමුත් දැන් මම ඒක කිව්වොත් සමාජයට ඒක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති නිසා ඒ දේ දෙන්නේ නැහැ. සම්පූර්ණ දේව ආරක්ෂාව අයින් කරනවා. ඉදිරියට එහෙම වෙනවා. මේ රට මහා ව්‍යාකූල වෙනවා. හැම පැත්තෙම ප්‍රශ්න මතුවෙනවා. හැම පැත්තෙම ප්‍රශ්න මතුවෙනවා. දේශපාලන අර්බුද, ආර්ථික අර්බුද ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා. ලෝකෙටම මේ නරකෙනවා. මේ ලෝකෙටම ව්‍යසන, වර්ෂා, සුලිගුණාට භූමිකම්ප මේ හැමදේම ලෝකෙටම එනවා. ලෝකෙටම ක්‍රියාත්මක වෙනවා. අර ඉසි උඩපාත් විවි ටිකක් නිමෙන්න දෙනවා ආපහු ගන්න. නිමෙන්න මේ රට හිර වෙන්න හිර කරනවා. ඒ හිර වෙන්නත් ඕන නේ. සාධාරණත් ඇතිනේ. දැන් එහෙමයි ඉපදිලා ඉන්නවා. මේ රට ඒ කෙනාට දෙන්නත් ඕන. ඒ රට ඒ කෙනාට දෙනව නෙමෙයි දේව පාලනයකට දෙන්නේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පාලනයක් කරන්න තමයි මේ රට ඉල්ලන්නේ. මගේ පුද්ගලික පාලනයක් නෙමෙයි වෙන්නේ. මගේ මේ කතාවම පුද්ගලික කතාවක් නෙමෙයි මේ වෙන්නේ. එතකොට දෙවිවරුන්ගේ අවශ්‍යතාවය යනුව මග පෙන්වීම අනුව මේ රට පාලනය කරන්න තමයි මේ රට ඉල්ලන්නේ.
එක්ක මේක නායක හාමුදුරුවෝ තේරුම් ගන්න. මම නම් හිතන්නේ නැහැ තේරුම් ගන්න කියලා දැන් සෑහෙන කාලයක් බලා හිටියේ. එක්ක පාලකන කොහොමද තේරුම් ගන්නෑ. අර ගම් වතුර එවිදින් වාගේ ගේ හේදිලා ගියාට පස්සේ ඉඩම හේදිලා ගියාට පස්සේ වටිනාකමක් නැහැ වගේ. එතකොට කරගන්න බෑ. හිර වෙනවා හැමතැනම. අන්න එහෙම වෙලා මේ පාලකයෝ දුන්නොත් තමයි. එතකොට ඒ දේ අපි සබාධානෙන් ඉල්ලන්නේ. ඒක මට පුද්ගලිකව චෝදනා කරන්න එපා. අර පැත්තෙන් ඒක දකින්න. මහා සෙතක් කරන්න මහ පොළොවට ආපු අයට මේ රට බාර දෙන්නේ නැත්තම් ඒකට මූලික වෙන්න ඕන අය මූලික වෙන්නේ නැත්තම් වෙන ඉල්ලන්න තැනක් නැහැ. සබාධාමේ උදව් ඉල්ලන්න. එතකොට සබාධාම ඒ උදව්ව කරන්නේ සාධාරණ නම් මමත් මේක පිළිගන්නේ අනාගතේ එහෙම දෙයක් වුණා. මොකද මට දෙවිවරු හරහා දෙන දැනුම මට හම්බෙන දර්ශන අනාගතයක දර්ශන මම පිළිගන්නේ ඒක වුණාට පස්සේ. මොකද මගේ ස්වභාවය ඒක 150යි මම මේවා පිළිගන්නේ. මම අනාගතයක බලමුකෝ කියන තැනින් මමත් එක්ක මේවා තේරෙන අය නායක හාමුදුරුවෝකට එකතු වෙලා දැන් නුවරට වැදුනේ ගැටඹ යට වෙන්න තරම් වැදුනහම හාමුදුරුවෝට තේරෙන්න ඕනේ. මේ අනික් අය තේරෙන්නේ නැහැ දේශපාලඥයෝ මේවා තේරුම් ගන්න අය නෙවෙයි. මේ ඉන්න අය එහෙම කොහොමද තේරුම් ගන්න අය නෙවෙයි. මෙයාට මේ ආධ්‍යාත්මික කතාවක් තේරෙන්නේ නැහැ. දැන් ඉස්සර අපේ මේ ගමේ පුංචි ගානේ මල් පෙරහැර කියලා එකක් තිබුණා. මේ මල් පෙරහැර දවස් 7ක් යනකොට පොඩි වැස්සක් හරි වහිනවා. ඒ වැස්ස නැති කාලෙක ඒක කරන්නේ මට මතක විදිහට ගම් 7කින් එනවා. ඒ කාලේ මුළු ගම්ම එකතු වෙනවා ඒකට. මුළු ගම්ම එකතු වෙලා මහා මල් පෙරහැරක් හැටියට ඒක කරනවා. ගම් 7කින් පෙරහැර 7ක් ඒ පන්සල් භූමියට එනවා. ඒ එනකොට අවසාන දවසේ වහින. මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒකේ මම තියරි එක දන්නවද? නමුත් මේ විද්‍යානුකූලව පැහැදිලි කරන්න බෑ මේක කවදාවත්. අපි ඉගෙන ගත්ත භෞතික රසායනික විද්‍යාව වලට අනුව මේවා පැහැදිලි කරන්න බෑ. එතකොට ඒ මතින් තමයි සියලු දෙනා මේ රටේ ඔය පාලකයෝ හිතන්නේ. ඉතින් මේක ටිකක් හරි තේරෙනවා. දළදා වහන්සේ හා සම්බන්ධ ඉන්න අස්කිරි නායක හාමුදුරුවෝ මල්ලතු අස්කිරි නායක හාමුදුරුවෝ ටිකක් හරි හිතන්න ඕනේ. මේ වැස්ස නිකම් වැස්සක් නෙවෙයි වැස්සේ. අඩුම තරමේ තේරෙන්න ඕනේ දළදා වහන්සේගේ ශක්තිය හා සම්බන්ධ වැස්සක්. මම දන්නේ ඒක රීඩ් කරගන්න කෙනෙක් කොහේ හරි ඉන්නවද? දැන් ආරණ්‍ය වාසී සමහර හාමුදුරුවන්ගෙන් උදව් ඉල්ලපුවාම සමහරව කියනවා හේතුඵල ධර්මයට අනුව වෙන්න තියෙනවා නම් වෙනවා. ඉතින් එහෙම තමයි යාළගේ උත්තර. සමහර ආරණ්‍ය වලට ගියාම බලන්නේ නැහැ. එයා එහෙම වෙන්න බෑ. එයා දුටු ගැමුණු වෙන්න බෑ. දුටු ගැමුණු අගසව් වෙනවනේ. ඉතින් සමහර හාමුදුරුවෝගේ උත්තර එහෙම. සමහර නායක හාමුදුරුවෝ ඉන්නවා නිකන් අර මම් පොර ලෙවල් එක. ඒ කියන්නේ මගේ ආරණ්‍ය තමයි දැන්. මම රහත් වෙලා ඉන්නේ. එහෙම ඉන්න ආරණ්‍ය යමක් දැනෙනවා යාළුවා. බැලුවොත් දැනෙනවා. නමුත් ඒ හැමෝම නිකන් ඉන්නේ නිකන් අර මට උනුන්නේ. අන්න එහෙම ඉන්නේ. ඒ ඉන්න නිසයි මේ දේ සබාධාමෙන් ඉල්ල. එහෙම ඉන්න නිසයි මම සබාධාමෙන් මට ඉල්ලන්න කියන්නේ. දෙවිවරු ඒ තැනකට ඇවිල්ලා කියන්නේ ඒ බැරිම තැන. දැන් මට බනින්න අය දොස් කියන අය ඕන තරම් සමාජයේ හිටියන්නේ. හැබැයි දෙවිවරු ගණන්වත් ගන්නෙ නැහැ. මොකද ඒ මිනිස්සුක්කයාගේ මොයි කියලා ඒක ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඒක හැටිනේ අපි මෙහෙම කතාවක් කරගෙන උන්ට විරුද්ධවාදී කෑ ගහනවා. හැබැයි දැන් දෙවිවරු ඉල්ලන දේ දෙවිවරු මෙහෙම ඉල්ලන්න කියලා අපිට කියනවා. ඒ කියන්නේ මහා ධර්ම තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ ඊළඟ විපතේ ධර්මතාවයේ සමහරට මීට වඩා වැඩි වෙනවා. එහෙම තමයි ඒක සකස් වෙන්නේ පොතේ හැටියට. නමුත් ඒක කොහොම වෙනවද කියලා මම දන්නේ නැහැ. අනාගතික කතාවක් නේ. පොතේ හැටියට වෙන්නේ ඊළඟ ව්‍යසනය මීට වඩා දරුණු වෙනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් අපි බලමු. ඉතින් මට කරන්න දෙයක් නැහැ. පුද්ගලිකව කිසි කෙනෙක් එක්ක මගේ මේ එහෙම මිනිස්සු ඝාතනය කරන්න මැරෙන්න මට රජ වෙන්න කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මට රජ වෙන්න කිසිසේත් උවමනාවක් නැහැ. මට රජ වෙන්න කිසිසේත් උවමනාවක් නැහැ. දේව පාලනයක් පොළොවට ගේන්න අපි ආවනම් ඒ පාලන ජීවිත. ඒතර ඒ තැනින් තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. දෙවිවරුන්ගේ උවමනාව තමයි මම මේ කතා කර කියන්නේ. මට පුද්ගලිකව කිසිම උවමනාවක් නැහැ. ඒ වගේ දෙයක්. ඒක විසඳන්නේ දැන් වෙන ක්‍රමයකට. එච්චරයි. ඒක වෙන කාටවත් නවත්තන්න බෑ. වෙන කාටවත් එහෙම ව්‍යසනාවොත් නවත්තන්නත් බෑ. වෙන කවුරු මේ පාලනය කරත් බෞද්ධ වුණා කියනවා දැන් ඉන්න පාලකේ බෞද්ධ වුණොත් හරියයි, හාමුදුරුවෝ පිරිච්චිවොත් හරියයි, හාමුදුරුවෝ මෙහෙම කරොත් හරියයි. මේ වගේ ගොඩාක් දේවල් කියයි සමාජයේ. ඒ කිසි දෙයකින් දැන් විසඳෙන්නේ නැහැ. ඒ කිසිම දෙයකින් දැන් විසඳෙන්නේ නැහැ. එහෙම ව්‍යසන එන්න පටන් ගත්තොත් එකම උත්තරේ පාලනය අපිට ජීවිත වෙනවා. අපි ඒ දේව උපදේශ මා පොළවේ ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රමාණවත් ආයේ දවසක අපි මේ කතාව මේ තව කියමු. මට මේ කියන්න කියපු ටික කිව්වේ සුභවාදී දෙයක් නෙමෙයි ආරම්භය. හැබැයි මහා සුබ දෙයකට තමයි මේ නරක ආරම්භයක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. කවුරුත් අපිත් එක්ක පුද්ගලික වෛර බැඳ ගන්න එපා. මමත් මගේ රාජකාරිය මම කරන්නේ. මහා දේව පිරිසකගේ උපදෙස් මත මට බාර වෙච්ච රාජකාරිය මම මිනිස්සෙක් හැටියට මහ පොළොවට පහළ වුණාට මගේ පිටිපස්සේ ඉන්නේ මේ දේව පිරිස. එතකොට ඒ අයගේ උමනාව තමයි මම මේ සිද්ධ කරන්නේ.
මම තනි මිනිස්සෙක් හැටියට පෙවුනට ඒක නිසා ඉතින් ඒක වුණා නොවුණා වෙනකොට තමයි මාත් අනාගතය පිළිගන්නේ සාමාන්‍යයෙන්. ගොඩක් වෙලාවට ඒක වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ. ඉතින් අනාගතයක් දැකලා නැහැනේ. ඉතින් ඒ වෙනකොට මේවා දන්න අය මේ කතාව අරගෙන යන්නේ. පාලකයෝන්ට මගක් හරි ව්‍යසනයකදී හිතුණොත් මේ රට කරන්න බෑ හිර වෙනවා හැමතැනම ප්‍රශ්න මතුවෙනවා අර තිහේ මේ මෙයා එනවා මේ මෙයා අර කුමාරයා තිහේ එනවා ඒ කතන්දර වෙන්නේ නැහැ මොකද මේ වර්තමාන පාලනයත් බිඳ වැටෙනවා ඉස්සරහ බිඳ වට්ටන්න ඕන සබඳහන් එහෙම අය ඇවිදින් ඉන්නවා නම් මේ පාලනයත් බිඳ වට්ටන්න ඕන දැන් ඊළඟ බිඳ වට්ටලා විපක්ෂයේ ඉන්න කුමාරයෙකුට රජකම දෙන්න ඕනද එහෙම වෙන්නේ නැහැ එයාලට කරගන්න බෑ මොකද දේව පණිවිඩ ගන්න කෙනෙක් නැහැ දේව තොරතුරු අරගෙන මේ පාලනය අවශ්‍ය තැනට ගෙනියන්න බෑ. මහා බෝධිසත්වෙක් මහ පොළොවට ඇවිල්ලා ඉන්නවා. නිකම් මම මේක කියලා තියන්නම්. මම බැලුවා. දැන් මම මේවා කියද්දි සමහරට වෛරයක් එනවනේ. තමන්ගේ බුද්ධලේ වාගේ තියාගෙන ඉන්න දෙයක් දේශපාලනය කියන්නේ සමහරට උඩ ඝාතනය කරන්න සිට් එක. එහෙම ඝාතනය කරන්න සිට් ආපු එක්කෙනෙක් හිටියා. එයාගේ ජීවිත දේශපාලඥයෙක් නුවර එයාගේ නැති වුණා. තව මාව විනාශ කරන්න උවමනාවෙන් හිටපෙන් අවුරුදු 20කට විතර දේශපාලඥයෙක් හිරේ ගියා. තව කෙනෙක් හිරේ යන්න ඕන වෙන්නේ ඉන්නවා. ඉතින් මේ වාගේ වෙනවා. මම ඒක වෙනකොට තමයි ඒව දැක්කේ. ඒක නිසා ඒ පැත්තෙන් හිතන්න එපා කවුරු. මහා බෝධිසත්වයෙක් නම් මම එහෙම කියලා කියනවා. මහා බෝධිසත්වයෙක් නම් ඝාතනය වුණොත් මේ ලෝක විනාශයක් සකස් වෙනවා. මරණයක් සිද්ධ වුණොත් මොන හරි හේතුවක් උඩ මේ ලෝක විනාශයක් සකස් වෙනවා. එදාට ඔය රට කරන්න ඉතිරි වෙන්නේ නැහැ. මේ රට කරන්න ඔය දේශපාලඥයන් ඉතිරි වෙන්න එපා. ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වාගේ පැති ගැන හිතන්න එපා. සබාධමේ සාධාරණෙට ඉඩ දෙන්න. සබාධමේ සාධාරණෙට ඉඩ දෙන්න. නැවත සබාධර්ම ප්‍රහාර එල්ල කරනවා නම් එතකොට ඔබ නුසුදුසෙක් කියලා තේරුණා. එහෙම වෙනවනම් මම කියන්නේ එහෙම වෙනවම කියලා. එහෙම වෙනවනම් මේ සබාධර්ම පාලකයන්ට එරෙහි මහා ව්‍යසන ගේනවා. මේ රටේ රටවැසියාට එරෙහිව මහා ව්‍යසන ගෙනල්ලා කියන්න තියෙන කතාව තේරුම් අරගෙන ඒ කතාවට අවශ්‍ය මාර්ගය සකස් කරලා දෙන එක තමයි කරන්න ඕනේ. එහෙම නැතුව ඒ කතාව කියන කෙනා, ඒ කියන්නේ මාව විනාශ කරන එක නෙමෙයි ඔබට උත්තරේ වෙන්නේ. එන අදට ඇති අපි ආය දවසක මොන හරි ආධ්‍යාත්මික දේවල් කතා කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි.